නිපුණි තාරකා නානායක්කාර. එහෙනම් ඔබ දන්න විදිහට මම තමයි පුංචි බබාලගේ මැජික් ටීචර්. අද මම ඔබෙන් ඉතාමත් සරල නමුත් ලෝකයම ලස්සන කරන ප්‍රශ්නයක් අහන්න කැමතියි. අපි පුංචි දරුවන් කියන්නේ කවුද? ඔව් ඔබ හරි. ඔවුන් තමයි අපේ අනාගතේ අපේ හදවත්වල ආලෝකය. අපේ ලෝකයේ තියෙන ලස්සනම මල් පොහට්ටු ටික කියලා කිව්වොත් මම නිවැරදි. ආදරණීය අම්මේ තාත්තේ ඔබ කිසි දිනක සුවඳ නැති මලක් දැකලා තියෙනවද? නැහැ. හැම මලකටම තියෙනවා ආවේනික සුවඳක්. අපිට නොදැන්න තරමේ හෝ මුළු ලොවටම දැනෙන තරමේ සුවඳක් තියෙනවා. ඒ වගේමයි ඔබේ දරුවා තුලත් දක්ෂතා හැකියාවන් සහ ඒ සුවිශේෂී සුවඳ තියෙනවා. ඒ චූටි මල් පොහට්ටු වල පෙති තලන්නේ නැතුව ලස්සනට සුවඳ පුබුදුවන වගකීම තියෙන්නේ අපේ අතේ. ඔබේ වචන වලින්ම කියනවා නම් දරුවෙකුට අවශ්‍යම දේ තමයි ආදරය. සැර කරලා බය ගන්නවලා වේවැල් පහරකට බය කරලා දරුවෙකුට කියලා දෙන්න කිසිම දෙයක් ඔවුන්ගේ මනසට කාවදින්නේ නැහැ. බයෙන් කරන වැඩ දරුවෝ කවදාවත් ආසාවෙන් කරන්නේත් නැහැ. ඒවා හුදෙක් තීන්තන මැති චිත්‍ර වගේ. නමුත් ආදරයෙන් කියා දෙන ඕනම දෙයක් ඔවුන්ගේ මනසට කාවදිනවා. දරුවෝ ඒ ආසාවෙන් සතුටින් ස්ථීරසාරව ඉගෙන ගන්නවා. ඒ මොකද ආදරය කියන්නේ අපි දරුවන්ට කියා දෙන හොඳම පාඩමක්. මං කිව්වොත් එහෙම හොඳම මැජික් යස්ටියක් කියලා. ඒක හරි. ඉතින් අම්මේ තාත්තේ සෑම විටම ඔබේ දරුවාට සියලුම දේ ආදරයෙන් කියා දෙන්න. ඔවුන්ට දැනෙන්න දෙන්න. ඔබ ඔවුන්ව කොච්චර විශ්වාස කරනවද කියලා.